ඔයා මේ ලෝකෙ ගොඩක් පාලම් දැකලා ඇති. හැබැයි මේ ලෝකේ ඇඩ්වාන්ස් ටෙක්නෝලජි පාවිච්චි කරලා හදපු මහ පුදුම හිතන පාලම් තියෙනවා. මේවා දැක්කට පස්සේ ඔයාලට හිතෙයි මේ පාලම් කොහොම හැදුවද කියලා. ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ මන්දාරම YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ ලෝකේ තියෙන හොඳම ඒ වගේම යුනික් බ්‍රිජ් ටිකක් ගැන. සමහර විට ඔයාලා මේවා මීට කලින් කවදාවත්ම දැකලා නැතුව ඇති. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. අපි යන් වීඩියෝ එකට. මේ තියෙන්නේ ගේටඩ් මිලේනියම් බ්‍රිජ් එක. එංගලන්තේ හදපු මේ බ්‍රිජ් එක යුනික් ඩිසයින් එකක් නිසා මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. ලෝකේ පළවෙනියටම රොටේට් වෙලා වැඩ කරන බ්‍රිජ් එක මෙන්න මේක තමයි. මේ පාලමට බ්ලින්කින් අයි බ්‍රිජ් කියලා කියනවා. 2002 මැයි 7 වෙනිදා දෙවන එලිසබෙත් රජින විසින් තමයි මෙන්න මේක විවෘත කරන්නේ. මේ පාලමේ තියෙන යුනික් ඩිසයින් එක නිසාම මේකට බෙස්ට් ඩිසයින් අවෝඩ් එකක් හම්බෙලා තියෙනවා. නිතරම වගේ පොඩි ඒ වගේම විශාල නැව් මේ ගඟ දිගේ යනවා. ලොකු නැවක් මේ පාලම ක්‍රොස් කරන හැම වෙලාවකම මෝටරයක උදව්වෙන් මේ බ්‍රිජ් එක අංශක 40ක් උඩට ඉස්සෙනවා. එතකොට මේ නැවට ඊසිලි එතනින් යන්න පුළුවන්. මේ තියෙන්නේ රෝලින් බ්‍රිජ් එක. මේ බ්‍රිජ් එක පොඩි වුණාට මේක හදන්න පුදුම ඉංජිනේරු ශිල්පයක් තමයි යොදාගෙන තියෙන්නේ. ලන්ඩන් වල තියෙන මේ බ්‍රිජ් එක හදලා තින්නේ පයින් යන අයට. මේකේ තියෙන හයිඩ්‍රොලික් සිස්ටම් එකේ උදව්වෙන් මේ පාලම ඊසිලි ෆෝල්ඩ් වෙනවා. මේ පාලමලගේ ඇල මාර්ගයක් තියෙන හින්දා බෝට්ටු නිතර එහා මෙහා යනවා. ඒ හින්දා තමයි මේ වගේ නැමෙන පාලමක් හදලා තියෙන්නේ. මේක රෝල් වෙනවා බලන එකත් ඇත්තටම පුදුම හිතෙන අත්දැකීමක්. ඊළඟට අපි බලන්නේ නෙදර්ලන්තයේ තියෙන ද ෆෝල්ඩ් බ්‍රිජ් එක ගැන. මේ පාලම දැක්කම හිතෙන්නේ නිකන් රොබෝ කෙනෙක් වැඩ කරනවා වගේ කියලානේ. මේක නෙදර්ලන්තයේ තියෙන මාර්ග දෙකක් කනෙක්ට් කරනවා. වතුර යන නැව් වලට යන්න පුළුවන් ඉන්න මේ පාලම උඩට ඉස්සෙනවා. මේ වතුරේ නිතරම බෝට්ටු යන හින්දා මේ පාලම හදන එක සෑහෙන අමාරුනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉංජිනේරුවන් මේක රෝලර් සිස්ටම් එකක් උදව්වෙන් ඩිසයින් කරලා තියෙනවා. බෝට්ටුවක් යන හැම වෙලාවකම පාලම තමන්ගේ පාර්ට් එක උඩට උස්සනවා. ඒ හින්දාම මේකට ට්‍රාන්ස්ෆෝමර් බ්‍රිජ් කියලා කියනවා. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රංශයේ තියෙන මේ පොන්ස් ජාස් ෂාබන් කියන පාලම ගැන. ප්‍රංශයේ ග්‍රෝ රිවර් එක උඩ හදපු මේක තමයි ලෝකේ පළවෙනිම වෙට්‍රිකල් ලිෆ්ට් බ්‍රිජ් එක. 2013 මාර්තු මාසයේ මෙන්න මේක විවෘත කරනවා. 2014 වෙද්දී මේකට අවුට්ස්ටෑන්ඩින් ප්‍රොජෙක්ට් කියන අවෝඩ් එකක් හම්බෙලා තියෙනවා. මේ පාලම මිනිත්තු කීපයක් ඇතුළත විශාල නැව්වලට යන්න පුළුවන් වෙන්න මීටර් 50ක් උඩට යනවා. මන්තිරු 4ක් තියෙන මේ පාලමේ දිග මීටර් 110ක්. මේක අවුරුද්දකට 150 වතාවක් විතර උඩට පහළට යනවා. ඊළඟට අපි කතා කරන්නේ ස්කොට්ලන්තයේ තියෙන ද ෆෝල්ක්‍රීක් ෆීල් කියන මෙන්න මේ පාලම ගැන. මේක තමයි ලෝකේ පළවෙනිම ලිෆ්ට් බ්‍රිජ් එක. හැබැයි මේක මිනිස්සුන්ට නෙමෙයි බෝට්ටු වලට තමයි හදලා තියෙන්නේ. මේක හරියට රොටේටිං ලිෆ්ට් එකක් වගේ තමයි වැඩ කරන්නේ. මේක බෝට්ටු එක ඇල මාර්ගයක ඉඳන් අනිත් කැනල් එකට ගෙනියනවා. මේ සිස්ටම් එක මිනිත්තු 5ක් ඇතුළත ඕනම බෝට් එකක් මීටර් 24ක් උඩට උස්සලා අනිත් පැත්තට යවනවා. මේක බලන්න හැම අවුරුද්දකම ලක්ෂ ගණන් සංචාරකින් එනවා කියලා තමයි කියන්නේ.
ඊළඟට අපි බලන්නේ ස්පාඤ්ඤයේ තියෙන ෆ්ලයින් ෆ්‍රේරි බ්‍රිජ් කියන මෙන්න මේ පාලම ගැන. මේ පාලම බෝට්ටුවක් ඒ වගේම පාලමක් කියන දෙකේම හයිබ්‍රිඩ් කම්බෝ එකක්. ස්පාඤ්ඤයේ නගර දෙකක් සම්බන්ධ කරන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ බ්‍රිජ් එකේ එක පාරකට කාර් 6ක් ඒ වගේම දසදහස් ගණන් මිනිස්සු එක පැත්තක ඉඳන් අනිත් පැත්තට යවන්න පුළුවන්. මේ ගඟේ යන බෝට්ටු වලට ගැටලුවක් නොවෙන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මේ කොමා ෂේප් බ්‍රිජ් එක ගැන. මේ පාලම ලෝකේ තියෙන වඩාත්ම සුවිශේෂී එකක්. මොකද මේක උඩටවත් පහළටවත් නෙමෙයි. මේක පැත්තට ගිහින් තමයි බෝට්ටු වලට යන්න පාත් එක හදලා දෙන්නේ. මේක කොන්ක්‍රීට් සහ වාණය වලින් තමයි හදලා තියෙන්නේ. මේ පාලමේ දිග මීටර් 57ක් විතර වෙනවා. එක පාරකට මිනිස්සු 1000කට මේකෙන් එහා මෙහා යන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේ අද අන්තිමටම කතා කරන්නේ මෙන්න මේ ඔරේසුන් බ්‍රිජ් එක ගැන. මේක මේ ලෝකෙින් මිනිස්සු හදපු හොඳම පාලම් වලින් එකක්. මේකේ තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් එක කිලෝමීටර් 4ක් විතර දිගයි. මේකේ සම්පූර්ණ දිග කිලෝමීටර් 8කට කිට්ටුයි. මේ පාලම ආටිෆිෂල් අයිලන්ඩ් එකක්. ඒ කියන්නේ කෘත්‍රිම දූපතක් කරහා ගිහින් අන්ඩර්වෝටර් ටනල් එකකට යනවා. ඊට පස්සේ ආයෙමත් මුහුදෙන් එළියට එනවා. මේක දැක්කම හිතෙන්නේ මේ පාලම මුහුදේ ඩිසපියර් වෙලා, ඒ කියන්නේ නැති වෙලා ගිහින් වගේ කියලා. මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක හදන්න යූරෝ බිලියන 2.6ක් විතර වියදම් වෙලා තියෙනවා. අද වීඩියෝ එකකින් ඔයාලා කැමතිම පාලම මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.